ආයිබෝවන් හිරකන YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අද කතා කරන ලග්නය තමයි ගුරු හේවත් බ්‍රහස්පති අධිපතිය දරන ධනු ලග්නය ගැන. ඔන්න ඔබ ධනු ලග්නයෙන් උපන් කෙනෙක් නම් ඔබේ පවුලේ මත නැත්නම් හිතවතෙක් සහකරුවා සහකාරිය දරුවන් කවුරු මොහොම මේ ධනු ලග්නයෙන් ඉන්නවනම් මා මේ කියන කරුණු කෙසේද ඔහුට ඔයාට බලපාන්නේ. එමත් නැත්නම් ඔබ ධනු ලග්නයෙන් උපන් කෙනෙක් ඔබට කෙසේද බලපාන්නේ කියන එකත් මට පහලින් කමෙන්ට් එකක් දාන්නේ. කමෙන්ට් එක හරි වටිනවා. මොකද ඉදිරියට තව තවත් මේ වගේ වීඩියෝ අරගෙන එන්න මට ශක්තියක් වෙනවා ඒ ඔබ දාන කමෙන්ට් එක. ඉතින් අපි බලමු මුලින්ම මේ ධනු ලග්නයේ සංකේතය මොකක්ද කියලා. ධනු ලග්නයේ සංකේතය තමයි අසුරුවෙක්ගේ පිටේ නැගුණු මිනිස්සෙක් දුන්නක් අතින් දරාගෙන එහෙමත් නැත්නම් දුන්නක් විදින්න බලාගෙන ඊතලයක් විදින්න බලාගෙන යන ලක්ෂණයක් තියෙන සංකේතය. ඕක මේ තව සංකේතය ගැන තව ටිකක් ගැඹුරින් කතා කළොත් එහෙම මේක අස්සයෙකුයි මිනිස්සෙකුයි බද්ධ වෙලා අස්වගේ පිටිපස්සේ එහෙමත් නැත්නම් අස්සයාගේ තියෙන ප්‍රධාන මූණට මිනිස්යාගේ ශරීරය බද්ධ වෙලා මෙන්න මේ මනුෂ්‍ය ශරීරයේ උඩ කොටස අක්ෂයාගේ හිස කන්දට බද්ධ වෙලා මේක දුන්නකින් විදින ආකාරයේ සංකේතය තමයි පෙන්වම් කරන්නේ. මේ සංකේතෙත් ඉතාමත්ම මේ ධනු ලග්නයටම ආවේනිකයි. මොකද මේ සංකේතය හරි එකපාරටම දැක්කහම එම හිතා ගන්න බෑනේ. සමහරක් පින්තූරවල තියෙනවා අස්සයා හොඳට පෙන්වම් කරනවා ඒ තුල අසුරුවා පිට ඔන්න ඉන්නවා මිනිස්සෙක් දුන්නක් අතේ තියන. සමහරක් ඒ වෙලාවට මේ දෙන්නම කොටස් දෙකකට බද්ධ වෙලා තමයි ඉන්න විදිය පෙන්වන්න ගන්න. උඩින් මනුස්ස රූපේ යටි කොටස අශ්ව කොටසක් විදිහට තමයි පෙන්වන්නේ. අන්න ඒ වගේ තමයි ධනු ලග්න හිමියන්. ධනු ලග්න හිමියන් මේ කියන ආකාරයෙන්ම ඉතාමත්ම ශක්තිවන්තයි. ඒ වගේම ඔහු ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන් ලක්ෂණයක් තමයි පෙන්වන්න කරන්නේ. ඉතාමත්ම ක්‍රියාශූරී මේ අස්සෙක් සේම ඔවුන්ගේ ක්‍රියාශූරීත්වය පෙන්වන්නේ. ඒ වගේම හොඳ ඉලක්කයක් කරා යාමේ හැකියාවකුත් ධනු ලග්න හිමියන්ට තියෙනවා. මේ අධ්‍යාපනය ලබන කාලේ රැකියාවක් බලාපොරොත්තු වෙන කාලේ එමත් නැත්නම් ජීවිතේ කඩයින් බලාපොරොත්තු වෙන කාලේ මේ ධනු ලග්න හිමියන් ඉතාමත් ප්‍රඥාවෙන් කටයුතු කරනවා. මොකද බ්‍රහස්පති අධිපත්‍යය දරනවනේ මේ ධනු ලග්න හිමියන්ට. ඒ නිසා බුද්ධියේ උපරිම මේ ධනු ලග්න හිමියන්ට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මොවුන් ඉතාමත්ම විනීතයි. තමාගේ ආත්ම ගරුත්වය රැක ගන්නවා. ඒ වගේම තමාගේ නිදහස ඕනාතරම් භුක්ති විඳින්න මොහුන් කැමති. තමාගේ නිදහස භුක්ති විඳින මේ ධනු ලග්න හිමියන් තමාගේ පවුලේ අයට පවා නිදහස දෙනවා. තමාගේ සහකාරියන්ට දරුවන්ට ඒ වගේම තමාට බද්ධ වෙච්ච අයට නිදහස දෙන මොහුන් ටිකක් නිදහසට කැමති ලක්ෂණයක් තමයි පෙන්වම් කරන්නේ ධනු ලග්න හිමියන්. ඒ වගේම ධනු ලග්න හිමියන් ටිකක් බැඳීම් වලින් ඈත් වෙන්නත් ටිකක් උත්සාහ දරන ලක්ෂණයකුත් තියෙනවා. මොහුන්ට හොඳ ආධ්‍යාත්මික ගමනක් යන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබේ ග්‍රහ පිහිටමිතා ප්‍රබල කෙනෙක් නම් ඔබට කුජ හිමිතා බලවත් කෙනෙක් නම් මේ ධනු ලග්නෙන් උපන් අයට හොඳ ආධ්‍යාත්මික ගමනක් යන්න පුළුවන්. ඒ වගේම හොඳ ඍජු ගතිගුණ වලින් යුක්තයි මේ ධනු ලග්නෙ උපන් අය. මොකද ධනු ලග්නෙ උපන් අය මේෂ රාශියේ උපන් අය මෙන්ම දැඩි උසස් සහ දැඩි බලාපොරොත්තු සහිත අය. ඒ වගේම යුක්තිගරුකයි. මොහු නීතියට අනුව කටයුතු කරන පොදු සමාජය තුළ මහජන ප්‍රසාදය ලබාගෙන කටයුතු කරන. ඒ වගේම සමාජයේ වටපිටාව තමාගේ ගෙදර නගරේ ගමේ තමයි සුරු කරන අය. තර ඉතා කැපී පෙනෙන චරිතයක් වීමේ හැකියාවක් මේ ධනු ලග්න හිමියන්ට තියෙනවා. ඒ වගේම තමා ආධාරණ අධ්‍යාපනයේ හෝ වේවා ශාස්ත්‍රයේ හෝ වේවා රැකියාව මේ පිළිබඳ පුළුල් අත්දැකීමක් මොහුන් ලබා ගන්නවා. බොහෝ ශාස්ත්‍රවල හොඳ පුළුල් අත්දැකීමක් ලබා ගන්න හැකියාවක් මේ ධනු ලග්න හිමියන්ට තියෙනවා. මේ ධනු ලග්න හිමියන්ට තියෙනවා තමා බාරගත්ත වැඩේ හරියටම කරන්න ඕනේ. නීට් එකටම කරන්න ඕනේ මේ මෙයාලට. ඉතා සියුම් දේවල් ධනු ලග්න හිමියන්ට කරන්න පුළුවන්. සියුම් නිර්මාණ ඔය අක්කම් සියුම් නිර්මාණ ඒ වගේම හොඳ කේක් නිර්මාණ ශිල්පියෝ ඒ වගේම මේවගේ සියුම් දේවල් මම මේ පොඩි උදාහරණ දෙකක් විතරයි ලබා දුන්නේ. ඉතින් මේ වගේ සියුම් නිර්මාණ කිරීමේ හැකියාවක් ඔන්න ධනු ලග්න හිමියන්ට තියෙන. ඒ වගේම ශිල්ප ශාස්ත්‍ර හදාරන්නත් ආගම පැත්තෙන් ඉහළට යන්න. එහෙමත් නැත්නම් ආගමික දර්ශනයෙන් ජීවත් වීමේ හැකියාවකුත් තියෙනවා. මොවුන් අර අන්ධ භක්තිකයන් නෙමෙයි මේ ධනු ලග්න හිමියන්. මොවුන් දර්ශනයට තමයි වැඩි ඉඩ කඩක් දෙන්නේ. නැති දෙයක් මවාපානට වඩා ඒ අභ්‍යන්තරයේ තියෙන හරි දේ ගල්ප ගන්න මේ ධනු ලග්න හිමියන් ඉතාමත්ම කැමති. ඒ වගේම මොහුන්
මුදල් තියෙන අයටවත් බලය තියෙන අයටත් ලේසියෙන් නමන්න බෑ. මොහුන් ඉතාමත් සරු කරනවා වගේම ඉතාමත් හොඳින් ඔහුන් එක කටයුතු කරන්න කැමති වෙන්නේ මේ උගත් බුද්ධිමතයන්. මොකද මොහුන් උගත් බුද්ධිමතුන් ඇසුරු කරන්න මේ ධනුලග්න හිමියන් ඉතාමත් කැමතියි. මොකද ධනුලග්න හිමියා නිතරම බුද්ධිය මෙහෙසලා කටයුතු කරන අය. එතකොට ඔහුන්ගේ පරාසය තුල අය තමයි එකතු කරගන්න කැමති වෙන්නේ තමාගේ ජීවිතේට. ඒ වගේම විවිධ අංශවල ඉහළට ගිය අයත් ඉන්නවා ධනුලග්න හිමියන්. සාමයට ඉතාමත්ම ගරු කරනවා. මම කියවා නිදහසට ගරු කරනවා. මොහුන් කාගේවත් නිදහසට බාධා කරන්නේ නැහැ ලේසියෙන් මේ ධනුලග්න හිමියන්. ධනුලග්න හිමියන් ඔබේ බුධ ග්‍රහය හොඳ සුරක්ෂිත බලයෙන් තැන්පත් වෙලා ඉන්නවනම් හොඳ ග්‍රහ පීඨියක් තියෙන කෙනෙක් නම් ධනුලග්නෙන් උපන් ඔබ ඉතාමත් හොඳ පැහැබර අනාගතයකට හිමිකම් කියනවා. ඒ වගේම මේ වෙනතුරුත් ධනුලග්න හිමියන් ඔබට කෙසේද මේ මා කියු කරුණ බලපෑවි කියන එකත් ඔන්න මම මේ කියන කාරණාත් එක්ක බලන්න. ධනුලග්න හිමියන් ටිකක් උස ශරීරයකට හිමිකම් කියනවා. වැඩිපුර ටිකක් උස ආය තමයි ඉන්නේ. මම කියන්නේ නැහැ ඔන්න මධ්‍යම කොට තියෙන එහෙමත් නැත්තම් මධ්‍යස්ථ ශරීරයක් තියෙන අය ඉන්නවා කියලා. ධනුලග්න හිමියන් වැඩිපුරම ධනුලග්න කාර්යය ටිකක් උසයි. ඒ වගේම ඔවුන්ගේ අතගිලි එහෙම ටිකක් දිග වෙන ලක්ෂණයක් තියෙනවා. ඉතාමත් දිග ලස්සන අතගිලි වලට හිමිකම් කියන විශේෂම මේ ධනුලග්න උපන් කාන්තාවන් ඉතාමත් ලස්සනයි. රූප ස්වභාවයෙන් යුතුවයි. ඉතාමත් ප්‍රියමනාප ලක්ෂණයකින් යුතුව මේ ධනුලග්නෙන් උපන්නේ. ඒ වගේම විනීත ස්වභාවයකින් යුතුවයි මේගොල්ලෝ. ඉතාමත් විනීතයි. ටිකක් අර අපිලිවලට ජීවත් වෙන්න කැමති නැහැ. ඒ වගේම තමාගේ තියෙන චරිතය කිලුට කරගන්න කැමති නැහැ ඔන්න ධනුලග්න හිමියා. තීරණ ගැනීමේදී ඉතාමත්ම ක්‍රියාශූරී, ඉතාමත්ම කල්පනාකාරී මේගොල්ලෝ. මේගොල්ලෝ ජීවිතේදී තීන්දුව ගන්නකොට ටිකක් කල්පනාකාරී. මේක අනාගතයට මට මේ දේ හොඳයිද? සහකාරී හොයාගන්න ගත්තත් මොහු ගොඩාක් දේවල් මේ පිළිබඳව හොයනවා. ඒ වගේම ඔන්න ධනුලග්නයෙන් උපන් අය අන් අය යටතේ සේවය කරන්න නම් ටිකක් අකමැති. මොහුන්ට අසාධාරණයක් වෙනවා නම් අයුක්තියක් සිදු වෙනවා නම් මොහුන් එතනම හඬ නගන ලක්ෂණයක් තියෙනවා. ඒ නිසා අන් අය යටතේ වැඩ කරන්න අන් අය ඔහුව පාලනය කරනවට ඔහුන් ඊතරම්ම කැමති නැහැ. ඒක ඉතාමත් ප්‍රියමනාපයි කියලා කිව්වනේ මම ධනුලග්නයෙන් උපන් අය. ඒ වගේම කඩිසරයි ධනුලග්නයෙන් උපන් ඔබ. ව්‍යාපාර වුණත් මහා දියුණුවක් අත් කර ගැනීමේ හැකියාවක් මෙන්න මේ ධනුලග්නයෙන් උපන් අයට පෙන්වම් කරනවා. පඩියෙන් පඩිය නගිනවා මේගොල්ලෝ අර එකපාර දියුණුවට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොහුන් ටික පඩියෙන් පඩිය නැගලා ඉදිරියට යන ලක්ෂණයක් තමයි පෙන්වම් කරන්නේ. ඒ වගේම මේ ධනුලග්න හිමියන් ටිකක් මේ ඉක්මන් ක්‍රියාකාරී කියලා මම කියන්නේ. ඒ කියන්නේ ඉතාමත්ම ජව සම්පන්නයි. මේ ආශ්‍රයාගේ සලකුණ තියෙන වගේම ධනුලග්න හිමියන් ඉතා ජව සම්පන්නයි. නුවමනාදේත් තෝරා බේරාගෙන ඉතා ප්‍රවේශමෙන් කටයුතු කිරීමේ හැකියාවක් ඔන්න ධනුලග්නයේ උපන් ඔබට පෙන්වුම් කරනවා. ඒ වගේම මින්ගොල්ලෝ ඉස්සරහා ගැන ටිකක් බය වෙන නිසා රෝග පීඩා ආදී එහෙම එනකොට ඉතාමත්ම බය වෙනවා. අනේ මේ ඉස්සරහට මට මෙන්න මේ ආහාර අරගෙන ලෙඩ වෙයිද මාව කියලා ටිකක් ඔන්න මින්ගොල්ලෝ බය වෙනවා. ඒ වගේම ධනුලග්නයෙන් උපන් ඔබට ගැළපෙනම ලග්න මොනවද කියලා ගත්තොත් එහෙම ඔබේ සහකාරිය එහෙමත් නැත්නම් ව්‍යාපාර ගනුදෙනුකරු මොකක්ම හෝ ඔබ සම්බන්ධ වෙලා කටයුතු කරන්න මේ ධනුලග්න හිමියන්ට ඉතාමත් හොඳින් ගැළපෙන ලග්න වන්නේ මිථුන, සිංහ, මේෂ, තුලා, මකර කියන ලග්න බොහෝවින්ම ගැළපෙනවා මේ ධනුලග්න හිමියන්ට. විශේෂයෙන්ම මේ මකර ලග්නයෙන් උපන් කෙනෙක් නම් ධනුලග්න හිමියාගේ සහකාරිය ඒක ඉතාමත් හොඳ ආධ්‍යාත්මික බැඳීමක් වගේම සංසාරගත බැඳීමකුත් පෙන්වුම් කරනවා. ඔන්න මම නැවතත් කියනවා මේ ලග්න මොනවද කියලා ධනුලග්න හිමියන්ට ගැළපෙන මිථුන, සිංහ, මේෂ, තුලා, මකර කියන ලග්න ධනුලග්න හිමියන්ට ඉතාමත්ම හොඳින් ගැළපෙනවා. ඒ වගේම ඔන්න ධනුලග්න හිමියන්ට පළඳින්න සුදුසු ගල් තමයි මම මේ සඳහන් කරන්නේ. ධනුලග්නයෙන් උපන් ඔබට කොළ නිල් මිශ්‍ර ගල් ಜಾති පැළඳීම ඉතාමත් සුදුසුයි. පච්ච ගල් අපි කියනවා පාසිංගල ගල හෝ එහෙමත් නැත්නම් පච්ච ගල් පැළඳීම ඉතාමත් සුදුසුයි. කොළ හෝ නිල් පැහැයෙන් යුක්ත ගල් පැළඳීම ඉතාමත්ම සුදුසුයි. ඔන්න ඔබ විවාහයට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මම ලග්න සඳහන් කළා. ඉතින් මේ ලග්නයෙන් ඔබ තෝරාගත්ත සහකාරුවා මේ ලග්නේ නැත්නම් කලබල වෙන්නවත් අනේ පසුතැවෙන්නවත් යන්න එපා. මොකද ධනුලග්න හිමියන් ඉතා ආදරණීයයි. තමගේ විවාහ ජීවිතේ හොඳින් ගත කරනවා ඔහු. ඒ නිසා ධනුලග්න හිමියන්ගේ ග්‍රහ පිහිටීම හොඳ කෙනෙක් නම්
එයාගේ යන දශාශේෂය මේ කාල වකවානු ඉතා හොඳ කෙනෙක් නම් ඉතා හොඳින් තමාගේ විවාහ ජීවිතයේ සහකාර සම්බන්ධතා දරුවන් සමග සම්බන්ධතා ඉතා හොඳින් පවත්වාගෙන යාමේ හැකියාවක් ධනු ලග්න හිමියන්ට තියෙනවා. බොහොම වේගවත් වගේම ඉතාමත්ම ආදරණීය චරිත වෙනවා ධනු ලග්න හිමියන්. ඉතින් ඔන්න ධනු ලග්නයෙන් මේ කරුණු කාරණා බොහෝ වෙලාවට ඔබට යම් යම් බාධා ඇති වෙන්නත් පුළුවන් ධනු ලග්න හිමියන්ට. මොනවද මේ බාධා? මේගොල්ලෝ අර ටිකක් ඕනාට වැඩිය දුර දිග හිතන නිසා සමහරක් වෙලාවට තමාගේ ළඟ තියෙන දේවල් අතයි. කියන්නේ අර සුළු සුළු දේවල් කරන්නේ නැතුව දීර්ඝකාලීන ප්ලෑන් වලට තමයි ධනු ලග්න හිමියන් යන්නේ. ඒ නිසා අර පොඩි පොඩි දේවල් අත්හරින ලක්ෂණයක් තියෙනවා. මේක තමයි දුර්වලතාවයක් විදිහට තියෙන ධනු ලග්න හිමියන්ට. මේ දුර්වලතාවය මගහරවාගෙන ඉස්සරහට යනවා නම් ධනු ලග්න හිමියන්ට ඉතාමත්ම සුදුසුයි. පොඩක් අසනීප ගත්තොත් එහෙම මොහුන්ට සෙම රෝග විතරම වැළඳෙන ලක්ෂණයක් තියෙනවා. ඒ වගේම අරසස් වගේ රෝග වලටත් ගොදුරු වෙන්න පුළුවන්. මේ සෙම නිසා සෙම ගෙඩි උගුරේ සෙම ගෙඩි පවා හටගෙන ටිකක් පීඩාව ඇතිවන ලක්ෂණයක් තමයි ධනු ලග්න හිමියන්ගෙන් පෙන්눔 කරන්නේ. ඉතින් සෙම ආශ්‍රිතව ගැටලු තමයි වැඩිපුරම ඇති වෙන්නේ. මේ හන්දිපත් කකුල් ආශ්‍රිතවත් ගැටලු ඇතිවීමේ හැකියාවක් ධනු ලග්නයෙන් උපන් ඔබගේ පෙන්눔 කරනවා. ඉතින් ඔන්න මේ කරුණු කාරණා සමගම ධනු ලග්නය ගැන අදට වීඩියෝ එකෙන් මම නවත්තනවා. ඉතින් මම කිව්ව මේ කරුණ ඔබට ඔබ දන්න කෙනෙක් ධනු ලග්නෙන් ඉන්නවනම් ඔබේ පවුලේ කෙනෙක් ඉන්නවා නම් කෙසේද ඔහුට ඔයයට බලපාන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරමින් මම අදට නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම ආදරණීය විශ්ව මාතාවගේ පිහිට උපකාරය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.